යාළුවනේ අපි ෆාම් එකට දැන් ආවා. අපි නැන්දම්ම බලලා යන්නනේ ආවේ. ඉතින් අපි ඔයාලට නැන්දම්ම බලලා රස පෝක් කරියකුත් හදලම ඔයාලටත් පෙන්නලම යන්න කියලා තමයි අපි අද මේ ආවේ. යාළුවනේ ඔන්න මම දැන් අද උරුමස් කරියක් නේ හදනවා කිව්වේ. මම දැන් ඒකට බඩු ටික ලෑස්ති කරගෙන ඉන්නේ. අපි ඉතින්ම උරුමස් ටික හොඳට හොදගමු. උරුමස් යාළුවනේ අර මස් වගේ උරුමස් වගේ ලොකු කෑලි වලට කපන්නේ නැහැ නේ අපි. සාමාන්‍යයෙන් මේ වගේ පොඩි කෑලි වලට තමයි උරුමස් කපන්නේ. ඒක නම් ඉතින් අපි මේ ගන්න තැනින්ම කපාගෙන ආවේ. එතකොට ලේසියිනේ අපිට. ඒක අපි හොඳට මේ හොදගමු. අපි උරුමස් ටික දැන් 3 සැරයක් විතර හොඳට සෝදගෙන තියෙන්නේ. දැන් කරුණා ටික යාළුවනේ අපි ලෑස්ති කරගෙන තියෙන්නේ. අපි ඒ ටික මස් එකට දාලා අපි ඒ ටික මේ 3-5 ටික අතගා ගමු. මේ තියෙන්නේ ඉඟුරු ටික අපි දාගමු. මේ තියෙන්නේ කරඳ මුංගු එන සාල් ටික. කුඩු පොතු ටික දාගන්නවා. ගම්මිරිස් කුට්ටියකුත් දාගන්නවා. ඔයාලා අවශ්‍ය විදිහට මේ රස අනුව ඔයාලා ඒක දාගන්න. සුදු ලුණු ටික දාගන්නවා. ඊට පස්සේ ගොඩක ටික දාගන්නවා. කරපිංචරම් ටික දැම්මා. ලුණු ටික දැම්මා. මිරිස් කුඩු අපි මේකට දාන්නේ. මිරිස් කුඩු හැන්දක් දාගමු. හැන්දයි එකමාරක් විතර දාගමු. තෙලට කර වෙන්න දානවනේ. ඒ නිසා හැන්දි එකමාර දාගෙන ඔයාලා අවශ්‍ය විදිහට මේ ඔයාලා කැමති විදිහට ඒක දාගන්න. ලුණු ටිකක් දාමු. හැන්දක් විතර දාමු. තුන්පහ හැන්දක් විතර දාමු. කහකුඩු චුට්ටකුත් දාමු. කහකුඩු ගොඩාක් දාන්නේ නැහනේ. කහකුඩු චුට්ටක් දාමු. දුහාර චුට්ටක් අපි දාමු. හරියන්නේ දැන් ඔක්කොම 3-5 ටික දාගෙන ඉවරයි. දැන් තියෙන්නේ මේක හොඳට අපි මේ කලවම් කරගමු. තල්ල ගන්න ඕනේ තමයි මේ 3-5 ටික ඔක්කොම දාලා ඉස්සරින්ම අපි මේක හොඳට අනා ගන්න. ඊට පස්සේ තමයි මේ තෙන් පෙරහදු කරගන්නකොට අනිත් ජාති ටික දාගන්නේ.
යාළුවනේ 3-5 ටික දාගෙන අපි මේක දැන් අතගාගෙන තියෙන්නේ. මේක මම ගෑස් ලිප තියෙනවා. ගෑස් ලිපේ උයන්න ඉතින් හොඳ නෑනේ මා සංක රසත් අඩුයිනේ. ඒ නිසා මම ලිප හදාගෙන තියෙන්නේ. ලිප දැන් පත්තු. අපි මේ තාච්චි වල එහෙම මේ මස් තියා ගන්න නෑනේ. මැටි ඇතුළේ මස් තියාගන්නේ. ඔන්න මම තිබ්බා. ගින්දරත් හොඳට ඇවිලෙනවා. අපි යාළුවනේ පිළිවෙල රත් වෙලා තියෙන්නේ. පොල් තෙල් ටිකක් දාගන්න. පොල් තෙල් අපි ගොඩක් දාගන්නේ චුට්ටක් පොල් තෙල් දාගන්න. ඌරු මස් වලට යාළුවනේ ඉතින් මේ ගොඩක් තෙල් දාගන්නේ නෑනේ. මේ ඌරු මස් වල තෙල් තියෙනවනේ. ඒ හින්දා ගොඩක් තෙල් දාගන්න එපා. ගින්දර චූට්ටක් ඇදී මම ගින්දර චුට්ටක් අඩු කරගන්නවා. තෙල් ටික රත් වීගෙන ඉන්නේ යාළුවනේ. අපි අර මේ 3-5 ටික මේ මස් එකට දාලා අනාගත්තනේ. ඊට පස්සේ ටෙම්පරාදු කරනකොටත් යාළුවනේ සුදු ලුණු ටිකක්, ලුණු චුට්ටක්, කරපිංච රම්පටියකුත් අපි දාගන්නවා. ටික රත් වෙලා තියෙන්නේ. ඒකද ටික දැම්ම යාළුවනේ. ඊට පස්සේ ලුණු ටිකක් දාගන්නවා. ඊට පස්සේ චුට්ටක් අපි ටෙම්පරාදු කරගෙන ඊට පස්සේ දාගන්න කරපිංච රම්පටිය. ලොකුවට දාගන්න ඕනේ නැහැ. මොකද අපි අර මස් ටිකට 3-5 දානකොට මේ ලොකු මට ගාලම තියෙන්නේ. ඒක චුට්ටක් අර කර කරගන්න වගේ. ගොඩක් දාන්න නැතුව චුට්ටක් දාලා කර කරගන්න. දැන් ඉතින් හොඳ සුවඳකුත් එනවා. මේක දැන් ටිකක් බැදීගෙන ඉන්නේ. තව චුට්ටක් බැදෙන්න ඇදලා අපි මේකට මිරිස් කුඩු එකතු කරගන්න. මොකද මිරිස් කුඩු අපි මස් එකට දාලා කලවම් කරගෙන තියෙන්නේ. ඒ හින්දා මේකට මිරිස් කුඩු මේක දැන් රන්වන් පාට වීගෙන එන්නේ. මේක රන්වන් පාට වෙලා එනකොට අපි මිරිස් කුඩු මේස හැඳි දෙකක් විතර වගේ ඔයාලා කැමති විදිහට ඒක සරකන ඒ විදිහට ඒ අවශ්‍ය විදිහට මේ දාගන්න. මම මේකට අපි මේ මස් එක අතගා ගන්නකොට ඒකට මිරිස් කුඩු දාලානේ තියෙන්නේ. ඒ හින්දා මේකට මේ මිරිස් කුඩු හැන්දක් විතර දාලා මේක ටිකක් කලු කරගන්න. යාළුවනේ මිරිස් කුඩු මම මේස හැන්දි එකමාරක් විතර දානවා. මේ මොකද අපි අර මේ මස් එක අනා ගන්නකොට මේකට මිරිස් කුඩු දැම්මනේ. ඒ හින්දා මේ ඔයාලා කැමති ප්‍රමාණයක් දාගන්න ඉතින්. මේක ටිකක් මේ චුට්ටක් කළු වෙන්න අරින්න ඕනේ. ගොඩාක් කළු කරගන්න එපා. සාමාන්‍යයෙන් ටිකක් කළු වෙන්න ටිකක් මේ විදිහට මේ කලවම් කරලා දාන්න. ගින්දර ගොඩාක් දාගන්න එපා. ඊට පස්සේ ගොඩාක් කළු වෙන්න බලන්න. දැන් අපි මස් ටික දාගමු. මොකද මේ දැන් කළු වීගෙන ඉන්න මීට යා කළු වෙන්න තිබුණොත් එහෙම මේ අර කර රස වෙනවනේ. ඉතින් අපි දැන් මේ මස් ටික මේකට එකතු කරගමු. යාළුවනේ පොත් හරිය බලන්න සුවඳකුත් එනවා. ඒක ඔබලා සුවඳ වෙන්නේ නැතුනට සුවඳයි ලස්සනයි. දැක්කම ඉතින් කන්නේ ඉතිනව නේද? මේකට යාළුවනේ දැන් එහෙම චුට්ටක් තියලා මේකට
ඔයාලා කැමති විදිහට මේ වතුර මේ කියන්නේ හොදි තියා ගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් ටිකක් වතුර වැඩිපුර දාගන්න. හොදි අඩුවෙන් කන කෙනෙක් ඉන්නවා නම් මේ වතුර ගොඩක් දාන්න එපා. වතුර ටිකක් දාගන්න. ටිකක් වෙලා තියෙන මම මේකට වතුර ටිකක් එකතු කරනවා. දැන් යාළුවනේ අපි ටිකක් නිකන් කරලා වගේ තියෙනවා. මේකට වතුර ටිකක් එකතු කරගමු. මම අර කිව්වා වගේ ගොඩක් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් වතුර ටිකක් වැඩියෙන් දාගන්න. කනම අඩු අයත් ඉන්නවනේ. ඒ නිසා එහෙම අය වතුර ටිකක් අඩුවෙන් දාගන්න. යාළුවනේ වතුර ටිකක් මට මදි කියලා හිතෙනවා. ඒ නිසා මම තව චුට්ටක් වතුර එකතු කරගන්නවා. මද ගින්නේ වගේ මේක උයා ගන්නවනේ ගින්දර ගොඩක් දාගන්න එපා. එහෙම වුණොත් හොදි ටික ඉක්මනටම හිඳිලා යනවනේ. ඒ නිසා ඉදෙන්න අරින්න නිවාඩුව. හරි යාළුවනේ මේක මම මේ ගින්දර ගොඩාක් වැඩි කරගත්තේ නෑ. ඉන්න ඕනේ නැත්නම් අර හොදි ටික හිඳිලා යනවනේ. අපි මේක චුට්ටක් වෙලා තියමු ඉදෙන්න. දැන් මම මේක බා ගන්නයි යන්නේ. මොකද දැන් විනාඩි 20ක් විතර ගියා. දැන් මේ හොඳට ඉදිලා තියෙන්නේ මට අර මේ ගොඩාක්ම හොදි ඕනේ නැති නිසා මම මේ බොරේ ගතියට වගේ තියලා තමයි මේක බාගන්නේ. ඔන්න බලන්න යාළුවනේ කොහොමද කියලා. දැන් යාළුවනේ අපි ලිපෙන් බාගෙන ඉවරයි. දැන් මේක මේ ගොඩාක් හොදි තියලත් නෙමේ බෑවේ. සාමාන්‍යයෙන් බොරේ ගතියට තමයි මම උඩුමස් එක හදාගත්තේ. ඉතින් යාළුවනේ දැන් ඉතින් තියෙන්නේ මේකේ රස බලන්න තමයි. මේක රස බලලා ආයෙකින් අපි නැවත දවසක හම්බ වෙමු. ඔයගොල්ලෝ පරිස්සමින් ඉන්න එහෙනම්.